ආයුබෝවන් දරුවනේ අදත් මම ඔයාලට විශේෂත්ව විභාගයට අදාළ පුංචි ගැටලුවක් සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මේ බලන්න ඔයාලට නිතර ප්‍රශ්න පත්‍ර වලට අහනවා සිට තෙක් දක්වා අතර යන ආදී ප්‍රශ්න. ඉතින් අපි බලමු මේවා කොහොමද හදාගන්නේ කියලා. අපි ඉස්සෙල්ලාම එකේ සිට පහ තෙක් එකේ සිට පහ තෙක් සංඛ්‍යාවල එකතුව කීයද කියලා අහුවොත් පුතේ අපි මොකද කරන්නේ? 1 2 3 4 5 යන සංඛ්‍යා ටික එකතුව හොයාගන්නවා. එතකොට එකක් ගන්නවා පුතේ අපි මෙන්න මේ පහත් ගන්නවා. අගමුල කියන දෙකම ගන්නවා තෙක් කියලා තිබුණොත්. අපි බලමු දක්වා කියන එක. එකේ සිට පහ දක්වා සංඛ්‍යාවල එකතු අයවුවොත් පුතේ 1 2 3 4 විතරයි ගන්නෙ. පහ ගන්නෙ නැත. දක්වා කියලා කිව්වොත් පුතේ අග ගන්නෙ නැහැ. පැහැදිලි ඇති? තව ඔයාලගෙන් අහනවා එකත් පහත් අතර කිව්වම පුතා 1 2 3 4 5 මෙන්න මේ මුල ගන්නෙත් නෑ අග ගන්නෙත් නෑ පුතේ. අග මුල දෙකම අයින් කරනවා. අතර කිව්වහම එහෙනම් 2 3 4 විතරයි ඔයාලා එකතු කරගන්න ඕනේ. මම හිතන්නේ පැහැදිලි වෙන්න ඇති. හොඳට මතක තියාගන්න. සිට තෙක් කිව්වොත් අග මුල දෙකම ගන්නවා. දක්වා කිව්වොත් පුතේ අග ගන්නෙ නෑ. අතර කියලා කිව්වොත් අගයි මුලයි දෙකම ගන්නෙ නෑ. පැහැදිලි ඇති මං හිතන්නේ මං කියපු දේ හොඳට බලාගන්න. මේක නැවත නැවත චුට්ටක් බලන්න ඔයාලට එනවා. එකේ සිට 10 තෙක් සංඛ්‍යාවල එකතුව. එකේ සිට 10 දක්වා සංඛ්‍යාවල එකතුව. 1 10ත් අතර සංඛ්‍යාවල එකතුව. යන ආදී විවිධ ප්‍රශ්න අහන්න පුළුවන්. ඉතින් මේක දිහා බලලා ඔයාලට හදාගන්න පුළුවන්. අපි එන නැවත දවසක මෙවැනි ගැටලුවකින් හමු වෙමු. ආයුබෝවන්.